හිත හරි චපලයි. හැදෙන්න ඕන කියලා හිතනවා. ආයෙ පරණ වැඩේටම හිත යනවා. කටින් කියනවා කරන්න ගියාම මොකුත් කරන්න බෑ. ඉතින් ඒ නිසා මේ හිතේ චපල බව, අවංක නැති බව, ඍජු ප්‍රතිපදාවකට එන්න බැරි බව, හැදෙනවා කියලා හිතාගෙන ආයෙත් පරණ තැනටම යන බව, හිතේ තියෙන මායාව, මේක ඔබ දකින්න එක ඔබට වාසනාවක්. බුදුරජාණන් වහන්සේ වදාලා මේ වංක හිත අවංක කරන්න නම් බුදුරජාණන් වහන්සේම සරණ යන්න. බුදුගුණ හිතන්න ඕන ගොඩක්. බුදුගුණ හිතනකොට හිත ඍජු වෙනවා. ධම් ගුණ හිතනකොට හිත ඍජු වෙනවා. සංඝ ගුණ හිතනකොට හිත ඍජු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ අවංකකම ගැන නිතර හිතන්න. රහතන් වහන්සේලාගේ අවංකකම ගැන නිතර හිතන්න. ඊළඟට මේ ධර්මයෙන් කොච්චර මේ ලෝකේ මිනිස්සු ඍජු කළාද කියලා හිතන්න. යමෙන් මේ ලෝකේ හිත ඍජු කළා නම් තෙරුවන් සරණ ගිහිල්ලාමයි. ඊළඟට අරක කරනවා මේක කරන්නේ නැහැ කියන ඔබගේ ඒ කතාවට පහක් එකතු කරගන්න. මම සත්තු මරන්නේ නැහැ. හොරකම් කරන්නේ නැහැ. වැරදි කාමසේවනයේ දෙන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. පංචශීලයේ කෙනෙක් පුරනකොට හිත ඍජු වෙනවා. හිත ඍජු මුනිවරුන්ට වන්දනා කරන්න. ඊළඟට මේ ඕකාශයේ ගොඩාක් තියෙන ওই චපල බවත් එක්ක සිල් රකින්න බැරි බව. ඊළඟට භාවනා කරන්න අමාරු බව. ඊළඟට හිතේ පසුතැවිල්ල. නිතර දුක හිතෙන ගතිය. එපා වෙන ගතිය. කිසිම සතුටක් නැති ගතිය. බණ අහලා ඇති වෙන සතුට තප්පරෙන් නැති වෙනවා. මේක පිටිපස්සේ ගොඩක් දේවල් තියෙනවා පින්වතුනි. ඒ නිසා මේ තෙරුවන් සරණ යනකොට ඔබගේ හිත ඍජු වෙනවා. ඒ අතර ඔබ කරන්න දෙවිවරුන්ට පින් දෙන්න. සක් දෙවිඳුන්න සතර වරන් දෙවියන්ට, බුදු සසුන රකින්න දෙවියන්ට, සියලු දෙවියන්ට පින් දෙන්න. පින් දීලා මට මේ දහම පුරුදු කරන්න ආශිර්වාද කරන්න කියලා ඉල්ලා හිටින්න.